ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක විවාහ දිවියට පත්ව තිබෙනවා. ඒ රංගන ශිල්පිනී ජානකි විජේරත්න සමග ඇය මේ වන විට චිත්‍රපට නිෂ්පාදකවරියක් ලෙස කටයුතු කරනවා. සනත් ගුණතිලක මේ වන විට 69 වන වියේ පසුවන අතර ජානකි මැදිවියේ කාන්තාවක්. මීට මාස 6කට පමණ පෙර මොවුන් සමීපතමයන් කිහිප දෙනෙකු සමග චාම් උත්සවයක් පවත්වමින් විවාහ ගිවිසගෙන තිබුණා. ඉතින් ඔවුන්ගේ විවාහය ගැන ජානකි කියන්නේ මේ වගේ කතාවක්. අපි නීතියෙන් විවාහ වෙලා ඉන්නේ. කිසිම කෙනෙකුට කරදරයක් නොවී අපි දෙන්නත් සතුටින් ඉන්නවා. මම හිතන්නේ නෑ අපි විවාහ වුණ එකෙන් කාටවත් කරදරයක් අසාධාරණයක් වුණා කියලා. අපි විවාහ වෙලා මාස 6ක් විතර වෙනවා. වෙඩින් එකක් ගත්තේ නැහැ. ලෝකෙට පේන්න එහෙම දේවල් කරන්න ඕන නැහැ කියලා අපි දෙන්න හිතුවා. ඉතින් මේ ගැන සනත් ගුණතිලක කිව්වේ මේ වගේ කතාවක්. හැමෝම දන්නවා ඇති. මගේ ජීවිතේ යම් යම් අවස්ථාවල යම් යම් සම්බන්ධකම් තිබුණා. අද වෙනකන් කිසිම මොහොතක මාත් එක්ක සම්බන්ධ වුණ පාර්ශව හෙලා දැකලා නැහැ. මම ඔවුන්ට අපහාස කරලා නැහැ. නමුත් යම් අවස්ථාවක සත්‍ය පැවසීමේදී ඒ අයට යම් හිත් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මෙතනදී සිද්ධ වෙන්නේ කාලාන්තරයක් තිස්සේ තිබුණු සම්බන්ධතාවයක් නෙවෙයි. අපි රාණි චිත්‍රපටයේ වැඩ කටයුතු කරලා ඒ චිත්‍රපටයේ මහජන ප්‍රදර්ශනය සඳහා එළි දැක්වීමට යාමේදී චිත්‍රපට ප්‍රවර්ධනයට උදව් කරන්න ගියාම තමයි අපි දෙන්න අතර අදහස්වල යම් ගැළපීම් තියෙනවා කියලා අපිට දැනෙන්නේ. ඒ දැනීම මත තමයි ඒ හැඟීම ඇති වෙලා ඊට පස්සේ ඊටම ඉක්මනින් තීරණයක් ගන්නෙ. මොකද එහෙම නොවුනා නම් විශේෂයෙන්ම ඒ ආශ්‍රයයක් විදිහට පවත්වාගෙන ගියා නම් ඒක සමහර වෙලාවල් වලදී ජානකිගේ පාර්ශවයට යම් අගතියක් වෙන්න තිබුණා. කටකතාවක් වගේ වෙන්න තිබුණා. අදටත් අවලාද තියෙනවා. එහෙම කියන්නේ අපට වඩා ගව්ගානක් පිටිපස්සෙන් ඉන්න අය මිසක් අපට සම කරන්න පුළුවන් අය නෙමෙයිනේ. මට ඇය ගැන දැනුණු දේ ඇයට මා ගැන දැනුණු දේ සමීප සම්බන්ධතාවයක් ඇති වෙලා ඒක විවාහයකින් කෙලවර කරන්න තරම් සුදුසුයි කියලා අපි දෙන්නම තීරණය කළා. අපට සුබපැතුම් රාශියක් එනවා. යම් ආකාරයකින් විශ්මයකුත් ඇති. මේ මිනිස්සයා මේ වගේ තීරණයක් ගත්තේ ඇයි කියන එක ගැන. එක්තරා විදියකට මට මගේ රාජකාරිවලටත් ඊටම විශාල රුකුලක් ඇයගෙන් ලැබෙනවා. ඒකත් මට විශාල ආශිර්වාදයක්නේ. මම හිතනවා මට යම්කිසි ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. අපි දෙන්න හරිනම් ඒ හොඳටම ඇති. මෙවැනි පුවත් ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.